පර්ශනය සතිය දිවදින සිටිනවද? පිළිතුරු පළමුව ඔව්. දිවදින සතියෙක් 1:5-20 අපි දැනුම් දිව්‍යන් වහන්සේගේ පැතිරේ පැමිණ ඇති බවත් අපට උත්තමාර්ථය පිළිබඳ දැනුම ලබා දී ඇති බවත්. එවිට අපි සතිය දිව්‍යන් වහන්සේ තුල සිටීම එනම් ඔහුගේ පැතිරේ වන යස්ස ක්‍රිස්තුස් තුල. මේ සතිය දිව්‍යන් වහන්සේ සහ සංසුන් ජීවිතයයි. රමේතෙන් 4. එය කිසිවිටක් නිවිය යුතුයි. දිව්‍යන් වහන්සේ සතියක් නමුත් මිනිසුන් සියල්ලන්ම වචනිකය වෙත. පිළියෙන් ඔබ මිනිසුන්ට විනිශ්චය කළ විට ඔබ සාධාරණත්වයේ පවතින බව පෙනී ඔබ පරීක්ෂා කිරීමට ලක්ව විට ඔබ ජයගන්නේ. දෙවන අංශය දිවඳුන්ට ස්වභාවයේ සහ සතිය ස්වභාවයේ ඇති. හැබැයි එක තැනින් ඔහු දිවඳුන්ගේ තීජසූරිය හා ඔහුගේ ස්වභාවයේ පරිපූර්ණ පෙරත බොම්බේ. ඔහු සියලු දෙම සියලු බෙලියෙන් රඳවා ඇති. මිනිසුන්ගේ පවම එකමට පසු උන්වහන්සේ ඉහළ ස්වයං වහන්සේගේ දකුණු පොස්ට උරුමය ලැබුවයි. එකේ ජනතෙන් දකි. පරිය සහෝදරය දැන් අපි දිවඳුන්ගේ දරුවන් වීම නමුත් අපි අනාගතයේ තවමත් පරකට වී නැහැ. නමුත් අපි දැනුම් උන්වහන්සේ පැමිණේ නම් අපි උන්වහන්සේට සමානව පවතින්නම මන්ද අපි උන්වහන්සේගේ සැබෑ ස්වභාවය දකින්නම. තෙවන අංශයේ දිවඳුන්ට තමන්ගේම රූපයක් ඇති. ආරම්භය 1 මෙසේ හිත. දිව්‍යන් වහන්සේ තමන්ගේම රූපය අනුව මනුෂ්‍යය නිර්මාණය කළ ඔහුගේ රූපය අනුවම පුරුෂය සහ සතරේ නිර්මාණය කළයි. සිව්වන් අංශයේ දිවඳුන් සිටින්නෙක් සහ සතිය සහ ජීවිතීමත් දිවඳුන් වී. යොරමය දිහේ. නමුත් යහව සතිය දිවඳුනේ ජීවිතීමත් දිවඳුනේ හේ සුදුතුන් රජයයි. ඔහු කොපුතෝ විට පොළොව කම්පනය වී ඔහුගේ කෝපය බලන්නට ජාතීන්ට නොහැකිය 1 නෙවෙයි. ඒ ඔවුන්ම අපට වාර්තා කළේ අපි ඔබ ළඟට කෙසේ ආවද ඔබ කිසිබදු පෙරිතමුවන් හිරි සතිය සහ ජීවිතීමත් දිවඳුන්ට සේවය කිරීමට මරු වූවද.